බල්ලා කියන්නේ සම්පූර්ණයෙන්ම ගෘහස්ථකරණයට ලක්ුණු සතෙක්. ඒ වගේම පූසා කියන්නේ අර්ධ වශයෙන් ගෘහස්ථකරණයට ලක්ුණු සතෙක්. ඇයි මෙහෙම වෙන්න හේතුව? මේකට හේතුව හැද්දී අපිට අවුරුදු 40000ක් විතර ඈතට යන්න අවුරුදු 40000. ඒ කියන්නේ සුනකයා. එහෙමත් නැත්නම් බල්ලා ගෘහස්ථකරණයට ලක් කිරීම ආරම්භ කරන්නේ මීට අවුරුදු 40000කට විතර ඈත අතීතයේ. මිනිසා දඩයම් යුගයට එළඹීමත් එක්කම පහසුවෙන් දඩයම් කිරීමට ඔහුට සහායකයෙක් අවශ්‍ය වෙනවා. ඔහුගේ සහායකයා විදිහට තමයි මේ සුනකයා ගෘහස්ථකරණය කිරීම ආරම්භ කරන්නේ. මේ වගේ ලොකු කාලයක් සුනකයා මිනිසයාත් එක්ක එකට කාලය ගත කිරීම නිසා ඔහු ඥානමය වශයෙන්ම පරිණාමය වෙලා තියෙනවා. මිනිසයාගේ අභිනයන් සහ මිනිසයා විසින් ලබා දෙන අන තේරුම් ගැනීමට. මම උදාහරණයක් කියන්නම්. ලෝකයේ ඉන්න ඕනම වල්ලෙකුට ඔබ ගලක් අතට ගන්න අභිනය කරලා පෙන්වුවොත් එහෙම නැත්නම් බිමට නැමිල යම්කිසි දෙයක් අහුලනවා ආකාරයේ අභිනයක් දැක්වුවොත් ඒ බල්ලා බය වෙනවා එහෙමත් නැත්නම් දුවනවා. ඒකට තමයි කියන්නේ මේ බල්ලා ඥානමය වශයෙන්ම පරිණාමය වෙලා තියෙනවා මේ මිනිස්යාගේ අභිනයන් තේරුම් ගැනීමට. ඒ වගේම ඔබ පහස් ස්වරයකින් ඔබ බල්ලෙකුට කතා කරොත් ඔහු බොහෝ විට ඔබ වෙත එනවා. නැත්නම් විසිල් එකක් ගහලා බලන්න. අනිවාර්යයෙන්ම බල්ලා ඔහුගේ අවධානය ඔයා වෙත යොමු කරලා ඔයා වෙත යොමු වෙනවා. නමුත් ඔයා ගොඩක් රළු ස්වරයකින් කතා කරොත් බොහෝ විට බල්ලා බය වෙලා පැනලා යන්න උත්සාහ කරනවා. මෙන්න මේක තමයි මේ බල්ලා ඥානමය වශයෙන්ම පරිණාමය වෙලා කියලා කියන්නේ. නමුත් පූසා මේ වගේ දෙයක් පෙන්වන්න කරන්නේ නැහැ. මොකද මේ පූසා ගෘහස්ථකරණය ආරම්භ වෙන්නේ බොහෝ විට මේ මිනිසා කෘෂිකර්මාන්තේ නැත්නම් කෘෂිකාර්මික යුගයට එළඹීමත් එක්ක මේ අවස්ථාවේදී බොහෝ විට ඔය ඊජිප්තුව වගේ රටවල් ආශ්‍රිතව සායේ ශිෂ්ටාචාර ආශ්‍රිතව ගෘහස්ථකරණය වුණා කියලා සැලකෙනවා. තමන්ගේ ධාන්‍ය ආරක්ෂා කර ගැනීමට සහ ප්‍රධාන වශයෙන් මේ ධාන්‍ය ආරක්ෂා කර ගැනීමට තමයි මේ පූසා ගෘහස්ථකරණයට ලක් වුණා කියන එක කියන්නේ. එතකොට මේ පූසා මිනිස්සුත් එක්ක කල්ගත කරන්න දැන් පටන්ගෙන අවුරුදු 10000ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. අනික් කාරණේ මේ බල්ලා ගෘහස්ථකරණයට ලක් වෙන්නේ මිනිසට දඩයම් කිරීමට, සහාය දීමට සහ මේ එඩේර යුගයට එළඹුණාම මේ මිනිසා සත්ත්ව පාලනය කරනවා. මේ සත්ත්ව පාලනයට සහාය ලබා ගැනීම. එතකොට මේ බල්ලා මිනිසට අතීතයේ ඉඳන්ම දඩයමට තමන්ගේ වස්තුව එහෙමත් නැත්නම් තමන්ගේ ගව සම්පත නැත්නම් සත්වය ආරක්ෂා කර ගැනීමට ඒ වගේම තමන්ගේ හාම් පුතා ආරක්ෂා කර ගැනීමට පෙළඹුණා. දැනටත් ඔයා දකිනවා ඇති ඔය අන්ධ පුද්ගලයන්ට මාර්ගෝපදේශකෙක් විදියට එහෙම නැත්නම් කුඩා දරුවෝ යම්කිසි අනතුරු වලට ලක් වෙන්නේ නැද්දි මේ බල්ලා බේර ගන්නවා. ඒ වගේම හාම් පුතාට යම්කිසි කරදරයක් වෙද්දි මේ සුනකයා එහෙමත් නැත්නම් බල්ලා ඉදිරියට පැනලා හාම් පුතා බේර ගන්න වගේ අවස්ථා ඔබ දැකලා ඇති. මෙන්න මේ නිසා මේ බල්ලා මිනිස්සයත් එක්කම එකට ජීවත් වෙලා ඔහුගේ ජීවිතයේ කොටසක් බවට මිනිස්සයාපත් කරගෙන එකට ජීවත් වෙනවා. නමුත් ඔයා පූසා දැකලා ඇති. මේ වගේ ලක්ෂණයක් පූසා පෙන්වන්නේ නැහැ. අන්න ඒක තව කාරණයක්. අනෙක් කාරණේ මේ බල්ලා දන්නවා තමන් ජීවත් වෙන්නේ මේ මිනිස්යාගේ නැත්තම් තමන්ගේ ස්වාමියාට අයත් භූමියක කියලා. සහ තමයි යැපෙන්නේ මේ ස්වාමියාගෙන් කියලා. ඒ නිසා මේ තමන්ගේ ස්වාමියා සමීපේ බොහොම හොඳින් කීකරු මේ බල්ලා ඉන්නවා. නමුත් පූසා ගත්තාම පූසා මිනිස්යාව නැත්තම් තමන්ගේ ස්වාමියාව දකින්නේ තමන්ට ආහාර සපයන්නේ විදිහට විතරයි. ඒ වගේම පූසා හිතාගෙන ඉන්නේ පූසට අයිති බල ප්‍රදේශයේ මිනිසයා නැත්නම් තමන්ගේ ස්වාමියා ජීවත් වෙනවා කියලා. ඔබ හොඳට දැකලා ඇති සාමාන්‍යයෙන් පූසෝ දවස් ගාණක් ගෙදරින් ගිහිල්ලා දවස් ගාණකට පස්සේ ආයෙනවා. ඒ වගේම පූසට සාමාන්‍යයෙන් ඔබේ ආහාර ලබා ගන්නවා. ඒ වගේම තවත් ආහාර පාලනික වස්තු වලින් ආහාර දුන්නොත් ඒවත් ලබා ගන්නවා. නමුත් බල්ලා එහෙම නෙවෙයි. උදෑසන ගෙදරින් පිට වුණොත් අනිවාර්යයෙන්ම හවස් වෙද්දි ගෙදරට එනවා සහ බොහෝ විට තමන්ගේ ස්වාමියා ලබා දෙන ආහාර විතරයි මේ බල්ලා එහෙමත් නැත්නම් සුනකයා ලබා ගන්න. මෙන්න මේකත් එක ලක්ෂණයක්. අනික් කාරණේ තමයි සුනකයා සම්පූර්ණ වශයෙන් ගෘහස්ථකරණයට ලක් වෙලා තියෙන හින්දා එයාට බෑ ස්වාධීනව ජීවත් වෙන්න. උදාහරණයක් විදියට මේ ගෙවල් වල ජීවත් වෙන බල්ලෝ 100ක් එකතු කරලා ඒ 100 කැලේට මුදා හැරියොත් බොහෝ විට මේ බල්ලෝ සියල්ලම 100ට 100ක්ම නැත්නම් 99%ක්ම වගේ
ආහාර සොයා ගැනීමට බැරුව එහෙමත් නැත්නම් කොටියෙක් වගේ සතෙකුට ගොදුරු වෙලා මිය යනවා. නමුත් පූසෝ ගත්තොත් මේ වගේ පූසෝ 100ක් එකතු කරලා ගෙවල් ජීවත් වෙන ස්වභාවික පරිසරයට මුදා හැරියොත් මේ පූසන්ගෙන් 100%ක් බොහෝ විට 100%ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ වනාන්තරයට අනුගත වෙලා ඒ වනාන්තරයේ තමන්ගේ පරිසරය කරගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ බල්ලට ස්වාධීනව ජීවත් වීමේ හැකියාව නැහැ. බල්ලට ස්වාධීන ජීවත් වීමේ හැකියාව නැති කරේ කවුද? මිනිසයා. මිනිසයා විසින් තමයි මේ බල්ලා ගෘහස්ථකරණයට ලක් කරලා තමන්ගේ යටත් වැසියෙක් විදියට සරලව කිව්වොත් වහලෙක් විදියට තියාගෙන ඉන්න තත්ත්වයටපත් කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ බල්ලා ගෘහස්ථකරණය නිසා ඔහුට ඇති වෙන ප්‍රශ්න වලට මිනිස්සයා උත්තර දෙන්න ඕනි. එහෙමත් නැත්නම් මම ඔබ ඇතුළු අප සියලුම දෙනා උත්තර දෙන්න ඕනි. මේ පූසට එහෙම නැහැ. මොකද ඔබ දැකලා ඇති. බඩගින්නේ මිය යන සුනකයෝ දැකලා ඇති. නමුත් කුසගින්නේ මිය යන පූසෝ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම පූසට වඩා සුනකයාට එහෙමත් නැත්නම් බල්ලට මිනිස්සු විදියට මිනිසුන් විදියට අපි ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ.